සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි ඔයාලව එක්කන් යන්නේ පියෝ පියතුමාගේ දේවස්ථානය බලන්න. මෙතුමගේ ශරීරය තැන්පත් කරලා තියෙන්නේ ඉතාලියේ පෝජ්ජා කියන පළාතේ සන් ජොවානි රොතොන්දෝ කියන නගරයේ. පියෝ පියතුමා උපත ලබා ඇත්තේ 1887 මැයි 25 ඉතාලියේ උතුරු නාපෝලි නගරයේ. මෙතුමගේ මව මරියා ප්‍රියා ග්‍රාෂියෝ. මෙම දේවස්ථානය පිහිටා තිබෙන්නේ ලස්සන කඳු මුදුනක. දැන් අපි එම දේවස්ථානයට ඇවිල්ලා ඉන්නේ. පියෝ පියතුමාගේ පවුල ඉතා දුප්පත් ගොවි පවුලක්. වර්ෂ 1903 දී මොරොක්කොන් කපුචීන් ප්‍රැන්චෙස්කින් නිකායට මෙතුමා වයස අවුරුදු 16 දී ඇතුල් වෙනවා. එතනදී තමයි පියෝ යන නාමය මෙතුමා තෝරගන්නේ. මෙතුමාගේ කලින් නම ෆ්‍රාන්චෙස්කෝ පොර්චෝනි. වර්ෂ 1909 දී මෙතුමා පූජකවරයට පත් වෙනවා. පූජකවරය ලබා වැඩි කාලයක් නොගොස්ම මෙතුමට ජේසුස් වහන්සේගේ ශ්‍රී වනකැලන් ලැබී තිබෙනවා. මේ දැන් ඔයාලට පේන දේවස්ථානය තමයි පියෝ පියතුමාගේ දේහය තැන්පත් කරලා තියෙන්නේ. අපි දැන් මේ යන්නේ එතුමගේ දේහය බලන්න. පියෝ පියතුමා කුඩාවට රෝහලක් ආරම්භ කරලා තියෙනවා. එම රෝහලට ආධාර හැමතැනින්ම ඇවිත් තියෙනවා. ඒ අතර අපේ ශ්‍රී ලාංකික ජනතාවගෙත් ආධාර ලැබී තියෙනවා කියලා මං ඉතා සතුටින් කියන්න කැමතියි. ආරම්භයේදී එය කුඩා රෝහලක් වුවත් පසුව එය විශාල රෝහලක් බවට පත් වෙලා තියෙනවා. 1968 සැප්තැම්බර් 23 වන දින පියෝ පියතුමා ස්වර්ගස්ථ වෙලා තියෙනවා. ඒ වන විට එතුමගේ වයස අවුරුදු 81යි. මෙතුමගේ ආගමික පසුබිම අනුව යම් යම් පරීක්ෂණ වලින් පසුව මෙතුමා ශුද්ධවරයෙක් බව තහවුරු කරගෙන තිබෙනවා. 1999 මැයි 2 වන දින පියෝ පියතුමා ශුද්ධවරයට ඔසවන ලද අතර 2002 ජුනි 16 වන දින දෙවන ජුවාන් පාවුලු පාප් වහන්සේ විසින් සාන්තුවරයට ඔසවන ලදී. මේ තියෙන්නේ පියෝ පියතුමාගේ නොදිරන දේහය. මෙතුමාගේ දේහයේ දැනටත් නියපොතු වැවෙනවා, කොණ්ඩේ වැවෙනවා, ඒ වගේම වනකැලල් වලින් රුධිරයත් ගලනවා. මෙතුමා යහපත් පාපොච්චාරණයේ සාන්තුවරයා ලෙසද හඳුන්වනු ලබනවා. ඉතින් මේ තියෙන්නේ දේවස්ථානයේ හදලා තියෙන ලස්සන ගවලෙනක්. මේ ගවලනේ ඉන්න සමහර සත්තු ඇත්තම අය. තව මේ දේවස්ථානයේ තියෙනවා පියෝ පියතුමාගේ සියලු විස්තර ඇතුළත් කෞතුකාගාරයක්. අපි එද්දි ටිකක් පරක් වුණ නිසා ඒක බලන්න වෙලා මදි වුණා. මොකද මේ දේවස්ථානය ඇරලා තියෙන්නේ උදේ 7 ඉඳලා හවස 7 වෙනකන් විතරයි. මේකත් කියන්න ඕනේ. මේ මගේ YouTube පළවෙනි වීඩියෝ එක. ඉතින් මං හිතනවා ඔයාලා මේකෙන් මොන හරි දෙයක් දැනගන්න ඇති කියලා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් subscribe කරලා like එකක් දාලා share කරන්න. comment එකකුත් දාන්න. දැන් ඉතින් අපි ගෙදර යනවා.
ආය අලුත් වීඩියෝ එකක් අරන් ඔයාලව හමු වෙන්න එන්නම්.